Hi, good morning. ඉතින් ඔක්කොලට මේ අද අපි යනවා ජපානයේ බයික් තියෙන තැනකට. high capacity ජවන් බයික් ගොඩක් තියෙන තැන. මේ අද උදේ ඉඳන්ම වැස්සා මහර සීතලක් තිමාර උලගක් තියෙන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට මේ ලස්සන බයික් ටිකක් තියෙනවා එතන. මාරම සීතලක් තියෙන්නේ අද මේ වැහැලා දැන්. සෝසන් තමයි අපි යනවා දැන් මෙතන නැවැත්තෝ යාළුවගේ බයිසිකලෙට උලන් ටිකක් ගහන්න. මෙතන නම් බයිසිකල් කඩයක්. අපි යන් ඉස්සරහට ජඩිය උලන් ගන්න. නෑ. ඉතින් බලන්න මාර ලස්සන view එකක් තියෙන විතර මේ අවුව පාරේ තියෙන ඒකට සීතලයි. ඔය ඇතින් පේන කඳු ඉතින් හිම වැටෙන දකාලට හිම වලින් වැහෙනවා. මාර ලස්සන view එකක් තියෙන්නේ. සෙයි. හරි guys අපි මේ ලොකේෂන් එකට ආවා. මගේ පිටිපස්සේ තියෙන මේ කඩේ. ඔයගොල්ලෝ ගිහිල්ලා ඇතුළට මේ ඇතුළේ නම් සුපිරි බයික් ටිකක් තියෙනවා. අපි යන් ඇතුළට. ඉතින් guys මේ ඇතුළට ආවා බයික් ටික බලන්න අපි. මගේ පිටිපස්සෙන් තියෙන බයික් එක. මෙතන මේකම් වගේ තියෙනවා. Kawasaki. මේ තියෙන බයික් ටිකේ තියෙන මෙතන යන Ducati තියෙනවා. ඉස්සරහට යමු. මෙතන තියෙන බයික් නම් ඉතින් ලංකාවේ පාරවල් වල ගොඩක් දකින්නත් අඩු බයික් තියෙන්නේ ගොඩක් මේව නම් තියෙනවද දන්නෙත් නෑ ඕනම් දන්නෙත් නෑ. මේ තියෙනවා CB4 තියෙනවා මේ හරියේ. CB4 තියෙනවා. ඉතින් නම් අයියෙන් අනික පිස්සුවක් මෙතන. මේ වගේ තැනක ජොබ් එකක් හොයාගන්න තියෙනවා නම් අරු බයික් එක පාර්ට් ටයිම් එකක් හොයාගන්න තියෙනවා නම් පාඩි අඩුවට හරි කමක් නෑ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. මේවා දිහා බලාගෙන හිටියත් ඇති ඒ තරම් මාර ආසාවක් තියෙන ඒවට. ඉතින් මේ පිටිපස්සේ තියෙන බයික් මේ බයික් ඔන්න ආපු ගමන් හිත කී ගයිස් වෙන්නේ මේකට. Ducati මැනිකා දෙක. Tosan, Sugi? මේ එළියේ තියෙන Honda එකක් මොකක්ද දන්නේ? RC50 1000cc. මේක මාරුවේ. මොකද? RC. RC ද? ඒක අවසක් කියන්නේ? ඔතන CB4 එකක් තියෙනවා. MT එකක් තියෙනවා MT10 එකක් guys බලන්න අම්මා පිස්සුවක් ඈ. 169. ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ මෙතන. ඉන්න හිතෙනවා දවසක. ඔයාලට මොකක්ද කියන්න තියන්නේ? මේ බයික් එක දැක්කම? මට කියන්න දෙයක් මොකුත් නැහැ. පිස්සු හැදෙලා ඉන්නේ. 119. කීයද? 119 දෙකෙන් 225 26 නේ. 2025. DRS set නේ? ඔව්. DRS 400 2026. මේ හෙඩ්ලයිට් එක නම. මේක නම් CB4 එකක් වගේ. guys එක CB4 එකක්. වගේ නෙමෙයි CB4 එක. මේ පැත්තට යන්න දෙන්නේ නැහැ මේ පැත්ත වහලා තියෙන්නේ. brand new එක. ඉතින් මෙතන තියෙන guys මෙතන උඩ ඔක්කොම තියෙන brand new බයික් ටික. මේ ටික පැකින් කරලා වහලා කරලා තියෙන්නේ මේ පැත්තට යන්නත් දෙන්නේ නැහැ. So Sam. Hi. Oh. ඉතින් මෙතන මේ used bike උත් තියෙනවා brand new bike උත් තියෙනවා. මේ ඉතින් මේ ලංකාවට වඩා සාපේක්ෂව නම් ගණන් මාරම අඩුයි බයික් වල. පිස්සු හැදෙනවා.
මේ ලංකාවට වඩා නම් ගොඩක් ගණන් අඩු. ඉතින් මේ Honda, Kawasaki, Ducati ඒ වගේ ගොඩක් දේවල් බයික් තියෙනවා. ලංකාවේ නැති බයිකුත් ගොඩාක් තියෙනවා මෙතන. ඉතින් එකකින් එක පෙන්නන්නත් බෑ. මේ Honda එක මම නිකන් කියන්නම් මේක ඇවිල්ලා 698 yen ලක්ෂ 698ක් කියන්නේ ලංකාවේ ගන්නවා යටින් දාන්නවා ඔයගලන්ට. මේක Kawasaki කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති බස්සවල් තමයි ඉතින් මෙව්වා. එතන මේ හයි කැපැසිටි වගේම 250cc මේක 250cc එකක් 250cc 1000cc 1000cc වලට වැඩි ඒවත් තියෙනවා ඉතින් මෙතන. එක එක බයික් තියෙනවා ඉතින් එලි එකක්. ඕහෝ පිස්සු හැදෙනවා ගයිස් මෙතන නම් මොනවද යන්න හිතෙන්නේ නැහැ කොහොමද? මේක තමයි ඉතින් ෂොප් එක මේක තමයි මේ බයික් තියෙන්නේ. මෙතනක් තියෙනවා 1000 එකක් සුපිරියක් ඉතින්. ඇතුලේ බයික් ටික නම් දැකලා පිස්සු වගේ ඉතින් මේ අපි ඉතින් මේ බයික් නම් බලලා ඉවරයි. දැන් අපි මේ ඇඳුම් කඩේකට ආව පොඩ්ඩක් මේ කටියත් එක්ක පොඩි ෂොපින් පාරක් දාන්න. මේ බලමු ඉස්සරහට ඉතින් කඩේ නුත් තියෙන මොනවා හරි කන්න යන්නත් ඕන කටියත් එක්ක. මේ මෙතන මේ ඇඳුම් කඩයක් නේ. කීයද? පුරා දේශ का रोकुसेन ओह ගණන් නම් පොඩ්ඩක් වැඩි ඉතින් මේ කඩේ ඇඳුම් ගණන් වැඩි ඇඳුම් හොඳයි. මෙන්න මේක නම් ලස්සනයි කියලා හිතෙනවා මට. ඒ ගණන් කොහෙද තියෙන්නේ? මේක ඇවිල්ලා ගායිස් සෙන් 4යි 3ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 9000ක් විතර එනවා. මේ ෂෝට යෙන් 8000 කීයේ? යෙන් 8000 යෙන් 8000 ඒක 7000 යාර පිටුවසේ 8000 යෙන් 8000ක් කියන්නේ කොලයක් කොලයක්. එතන කියන්නේ ලංකාවේ සල්ලි වලින් 16000ක් වගේ ගානක් කියන්නේ ඉතින්. එතන මේකේ තියෙන්නේ ගොඩක් බ්‍රෑන්ඩඩ් ඇඳුම්. ඒකයි ගණන් මෙච්චර. ඔව්. කොලේ 8000 සෝසන් තාකයි? තාකයි. මේක ඉතින් කොල්ල දෙයක් විතර එනවා 40000ක් විතර එනවා මේ බෑග් එක ලංකාවේ සල්ලි. මාර ගානක් තියෙන. අපි ඇඳුමක් ගන්න කියලා ආවේ. ඇඳුම් ටිකක් ගන්න කියලා ආවේ. මේක ගණන් වල හැටියට මේ ගන්න බෑ මෙතන. මේක කොලෙයි. මේක න ලස්සනයි බා. ආ බයික් එක හම්බයි. මෙතන සපත්තු වර්ග ටිකක් තියෙනවා. ඉතින් මේ සපත්තු බැලුවොත් ඔක්කොම කොලෙන් උඩ යන්නේ. ඒ කියන්නේ යෙන් 10000න් උඩ යන්නේ. යෙන් 10000ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 20000ක් විතර වෙනවා. ඉතින් මේ සපත් දෙක විතර යන්නේ 26400යි. ඔකෙන් දෙකෙන් ගුණ කරාම එන්න ගණන් තමයි එන්නේ. නිමන් රොකුසෙන් සන්සෙන්. ඕහෝ. ඔය කැමතිද මට? කැමතිද? ලස්සනත් නෑ ඒ වුණාට මේ ගණන්. අපි එළියේ ඉන්නේ දැන් කන්න මොන හරි කඩේකට යන්න ඕන. ඉන්න මේකට තමයි අපි ආවේ. මාද මාර උලගයි සීතලයි තියෙන්නේ. අපිට යන් මේ මොකද? අපි දැන් යන් මේ කන්න ඕන මොන හරි බඩගිනි දවල්ට කාලා නැහැ තාම. අපි යන් දැන් මොන හරි කන්න කාලා එහෙම මෙතන අද දවස් ඉවරයි මේ කෙලින්ම පාර්ට් එකට ගිහිල්ලා ඉතින් රැට මොන හරි ගන්න. අපි මේ ඇඳුම් ෂොප් එකෙන් එළියට ආවා. ඊට ඇවිල්ලා මේ තව ටිකක් එහාට යද්දි එතනම එහා පැත්තේ තව ආවා මේ ෂොප් එකකට ඉලෙක්ට්‍රික් අයිටම් තියෙනවා. ෆෝන්, iPhone එහෙම තියෙනවා ගොඩක් අඩුයි කියන්නේ සාමාන්‍යයෙන්
ප්‍රයිස් එකට යනවා. මේ මෙතන තියෙනවා මේ iWatch ඔරිජිනල් AirPods එහෙම තියෙනවා. 13 Pro 12 Pro කීයද? 16යි. 12 Pro Max 128GB 16යි බෝ. ගෙන් 1.20ක් ලංකාවේ සල්ලි. මෙතන ෆෝන් තියෙනවා ඉතින් 15, 15 Pro, 16, 16 Pro, 13 ඔක්කොම තියෙනවා මෙතන මේ සයිස් එක මේ ලැප්ටොප් එහෙම තියෙනවා. මෙතන මේ ටික Android ඒවා තියෙන්නේ. Android ෆෝන් මෙතන සාමාන්‍ය මේ ෆෝන් එක ඇවිල්ලා yen 16220යි. එතන iPads තියෙනවා ඉතින්. ඊපස් මම මේ ෆෝන් වල වීඩියෝ එකක් වෙනම ගණන් එක අරගෙන ඉන්න මේ දැන් හදිසි අපි යන්න ඕන මාර සීතලක් තියෙන තව ටික වහිනවා කියලා තියෙනවා. මේ ෆෝන් වල වීඩියෝ එකෝයි ලැප්ටොප් ෆෝන් ටැබ් තියෙනවා මෙතන. ඉතින් අඩුවට තියෙනවා ගොඩක්. සාපේක්ෂව හොඳ ෆෝන් තියෙන්නේ. මම ගණන් අරන් ඉන්නවා ඔයගලන්ට ලංකාවේ ගානත් එක්ක කොහොමද යන්නේ කියලා. මේ දැන් ඔක්කොටම කලින් කන්න යන්න ඕන බඩගිනි කාලා එපාට එකට යන්න ඕන වැස්සක් එන්නේ. තව ඩේකින් වැස්සට අහු වුණොත් ඉවරයි. මේ ඔක්කොම ඉවරයි. මේ එළිය මාර සීතලයි. ආයෙ වහින්න යන්නේ. හරි අපි මේ බලමු කන්න තැනකට ගිහිල්ලා කොයි හරි. කන්න යන්න හැදුවා විතරයි මේ අපේ ගක්කොයි ක්ලාස් එකේ මීන් මාරේ කෙනාට මේ මොනවද ගන්න ඕන තියනවා කියලා මේ සෙකන්ඩරි ස්ට්‍රීට් කියන එකට යන්න ඕන කියලා. අපි දැන් යනවා. හරි මේ ඊගානොත් එළියට ආවා. මේ ඇතුල් ටිකක් ගත්තා. ඒකෙන් තිබුණා මේ ජගත් එකක් වගේ තිබුණා මේ රසන දෙයක් සෙට් වෙලා. මේ අනික් කට්ටිය ගියා මේ කන්න කටේ ඇතුළට බැන බැන ගියා එන්නේ නැහැ කියලා තැනකට ගියා. මේකට තමයි මේ කන්ටි අපි බලමු ඇතුළට ගිහින් මොනවා තියෙන්නේ. මේක තමයි මේ අපි කන්න ආව කඩේට ගොනු. So San say hi. Hi. Oh nice. So menu Korewa oishi. Korewa. Korewa oishi. それです。 Oishi? 780。 Oishi? 970。 970. නේද? නෑ. ආ. නෑ මේක රාමෙන් එක නම් ආවා දැන් කන්න තියෙන්නේ. කන්න පුළුවන් දන්නේ. සෝකි? සෝකි? මොකද? කැඩුනා. ඕ. දැයිද? කෑම කාලේ ඉතින් කටින් එළියට ආවා. මේ දැන් ඉතින් යන්න හදන්නේ පාර්ට් එකට. මේ වීඩියෝත් මෙතනින් ඉවර කරනවා. මේ ආයෙම වීඩියෝ කරන් එන්නම් මේ ෆෝන් වල ගණන් එහෙම මෙතන ඉලෙක්ට්‍රික් අයිටම් තියෙනවා ගොඩක්. මේ ගණන් එහෙම අරගෙන එන්නම් අනිත් වීඩියෝ එකකින්. මේ හරි හා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.